බුදුහාමුදුරුවෝ දාන සංවිභාග සූත්‍රය මතක් කරනවා. මහන්නේ මේ ලෝකේ මම තරම් දානීය සම්බන්ධව ආනිසංස දන්න කෙනෙක් තව ඉන්නවනම් තමන් මැරෙන්න ඔන්න මෙන්න මොහොතේ හම්බෙන අවසාන බත් පිට පවා සුළු කොටසක් හෝ තව කෙනෙක්ට දීලා වළඳන්න කියලා. එච්චර ආනිසංස කියලා කියන්නේ. දුන්න නිසා කෙනෙක් කවදාවත් දුප්පත් උනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. හරිද? එක්තරා කාලයක ඉඩෝරයක් ආපු කාලයක් තිබුණා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ මහා සංඝයාත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. එක මිනිහෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ පිණ්ඩපාතයක් වඩින්න සුසු කාලයක්ද මිනිසුන්ට කන්නවත් දෙයක් නැහැ කියලා. ඊට බුදුහාමුදුරුවෝ කියනවා මේ කන්න නොලැබෙන්නේ බමුණ මේගොල්ලෝ දීලා නැහැ සසරේ. තථාගතයන් වහන්සේලා සහ මහා සංඝයා වඩින්නේ මේගොල්ලන්ට ආනිසංස කරලා දෙන්න. මේගොල්ලෝ මහා සංඝයාට දන් දුන්නොත් සසරේ ආයි නැතයි කියන වචනයක් අහන්න වෙන්නේ නැහැ. බුදු ඇසින් බල්ලයි මේ කියන්නේ කියනවා මේ කිසිම කාලයක දුන්න නිසා දුප්පත් වෙච්ච කෙනෙක් නැහැ කියනවා. ඉතින් හොඳම දේ යන්නේ අපිට දුප්පත් භාවයක් අහිණියක් තියෙනවනම් දීලා නැති එකේ විපාක තමයි. ඉතින් හිඳා සිළුම දෙනා මේ දානෙහි හික්මෙන්න අදහස ගනිත්වා කියන එක තමයි මම මතක කරන්නේ. මොකද දුන්න නිසාමයි ලැබෙන්නේ නොදුන්නොත් නොලැබෙන්නේ.